කැරට් අලයක් පෙන්නනවා. ඔබ මා සතුටු කරන තීන්දුව දිය යුතුයි. ඔබ මා සතුටු කරන දඬුවම් දිය යුතුයි. විනිශ්චයකාරවරු 8 දෙනෙක් රට ඉහළම අධිකරණවල පත් නොකර සිටීමෙන් මේ පෙන්වන්නේ කැරට් අලයක්. පත් කිරීම බලධාරියා ජනාධිපති. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට පණිවිඩයක් දෙනවා. ඔබට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍ය නම් මාව සතුටු කළ යුතුයි. ඒ වගේම තමන් අසතුටු තමන් කැමති නැති විනිශ්චයකාරවරුන්ට අභියාචනාධිකරණයෙන්ම විශ්‍රාම යන්න දෙනවා. මහාභිකරණයත් මේ ප්‍රශ්නය අදාළයි. මහාභිකරණයේ දැන් පුරප්පාඩු 8ක් එනවා. අභියාචනාධිකරණයේ 4ත් ශ්‍රේෂ්ඨාධිකරණයේ 4ත් පෙරවුවාම මහාභිකරණයෙන් තමයි මේ අය ගන්න වෙන්නේ. මහාභිකරණ විනිශ්චයකාරවරු මත අයුතු බලපෑමක් කරනවා. කැරට් අලයක් පෙන්නනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔබ මා සතුටු කරන තීන්දුව දිය යුතුයි. ඔබ මා සතුටු කරන දඬුවම් දිය යුතුයි. අප ලබා දීමේදී මා සතුටු කළ යුතුයි. එහෙම කළොත් තමයි මේ තරම් පුරප්පාඩු ප්‍රමාණයක් 8ක් තියෙනවා. මේ 8 ඇතුළට ඔබ දාන්න. අද උදෑසන අපට අහිමි කරපු විවාදය ඒ ප්‍රශ්නේ ගැන. අද වෙනකන් අධිකරණ මැතිතුමා ඇතුළු කිසිම මේ ආණ්ඩු පක්ෂයේ ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් හෝ ඔවුන්ට සහාය දක්වන නීති වෘත්තිකයෙක් වචනයක් හරි කියලා තියෙනවද 63 65 කරන්න ඕනේයි 65 67 කරන්න ඕනේ කියලා? කවුරු හරි ප්‍රසිද්ධියේ නීති ක්ෂේත්‍රයේ සංවිධානයක් හෝ කවුරු හරි මේ රටේ බලගතු වැදගත් විශ්වාසවන්ත ආයතනයක් කියලා තියෙනවද 63 65 කරමු 65 67 කරමු මේක හදිසි අවශ්‍යතාවයක් කියලා? මේක දෙසැම්බර් මාසෙට කරන්න ඕන වැඩක්. එහෙම නොකරොත් මාර අවුලක් වෙනවා කියලා කවුරු හරි මේ රටේ කියලා තියෙනවා. Ajit Perra, you have exhausted your allocated. නියෝජක කතානායකතුමනි, එක දෙයක් මම කියන්න කැමතියි. මේ ක්‍රමයට කැරට්ටල පෙන්නලා මහාධිකරණ විනිශ්චයකාරවරුන් මත අනවශ්‍ය පීඩනයක් පටවලා වරදකරු කිරීමේ තීන්දුව හෝ දණ්ඩන නියමයන් ලබා ගන්නවා නම් ඒ එක් එක් විනිශ්චයකාරතුමන්ලාගේ වෘත්තීමය අනාගතය අඳුරු කරගන්නවා. මේ සමාජයේ අපි හැමෝම ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඉතිහාසයේ යම් හේතු මත ඩබල් ප්‍රොමෝෂන් ගත්ත විනිශ්චයකාරවරු ඒ අය කාලය විසින් යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. අපි ජනාධිපතිතුමාට කියනවා, ආණ්ඩුවට කියනවා මේ බලපෑමට මේ ඩබල් ප්‍රොමෝෂන් වලට ආසාවෙන් ඉන්න අයට කියනවා ඉතිහාසය දිහා බලන්න. වර්තමානයේ සකස් වෙන ඉතිහාසය මත. එනිසා මේ මොහොතට ඩබල් ප්‍රොමෝෂන් ගැහුවට අනීතික බලපෑම් වලට විධායකයේ බලපෑම් වලට යටත් වෙලා ඒවා මේ රටේ අනාගතය විසින් නිවැරදි කරනවා. ඒ නිවැරදි කිරීමේදී තමන් ඉන්න තැනටත් වඩා නරක තැනකට පත් වෙනවා කියන කාරණය කියමින්